හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අද 2025 මැයි 12. අද ටිකක් විශේෂ දවසක්. බ්‍රිතාන්‍යයේ දැනට ඉන්න ශ්‍රී ලාංකිකයන්ට සහ බ්‍රිතාන්‍යයට එන්න බලාපොරොත්තු වෙන ඉන්න ශ්‍රී ලාංකිකයන්ට. මමත් අද උදේ ඉඳලා මොකක්ද සිද්ධ වෙන්න යන්නේ කියලා විමසිල්ලෙන් හිටපු නිසා කරුණු ටිකක් හොයාගත්තා. ඉතින් මම දන්න විදිහට මම දන්න දේවල් ටික ඔයාලට කියන්නම්. අද නිකුත් කරා මේ රජයේ විසින් white paper එකක්. ඒ කියන්නේ දවල පත්‍රිකාවක්. ඒ දවල පත්‍රිකාවේ සඳහන් වෙන විදිහට මේගොල්ලෝ බලාපොරොත්තු වෙනවා බ්‍රිතාන්‍යයේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කරන්න තිබුණු කාල සීමාව වැඩි කරන්න. ඒ කියන්නේ කලින් තිබුණේ අවම කාල සීමාව ස්කිල් වර්කර් වීසා එකක ඉන්නවා නම් බ්‍රිතාන්‍යයේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කරන්න පුළුවන් අවම කාල සීමාව අවුරුදු 5යි. ඊට පස්සේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය සඳහා අයදුම් කරන්න පුළුවන් කාල සීමාව අවුරුදු 6යි. ඉතින් මේ white paper එක මගින් මේගොල්ලෝ තීරණය කරලා තියෙනවා ඒ කාල සීමාව දෙගුණයක් කරන්න. ඒ කියන්නේ බ්‍රිතාන්‍යයේ ස්ථිර පදිංචිය සඳහා ඊට පස්සේ නැවත පුරවැසිභාවය සඳහා අයදුම් කරන්නත් ගන්න කාල සීමාව අවුරුදු 10 දක්වා වැඩි කරන්න. ඒගොල්ලෝ එහෙම කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ රටට අලුතින් ඇතුල් වෙන ප්‍රමාණය සහ වැලිඩ් වීසා එකකින් නැතුව ඉන්න කට්ටියව රටෙන් පිටමං කරන්න තමයි ඒගොල්ලන් උත්සාහ කරන්නේ. ඒකයි මේ වගේ රෙස්ට්‍රික්ෂන්ස් නිතර ඉදිරිපත් කරන්නේ. හැබැයි දැනට මේක ලෝ එකක් විදිහට බලංගු වෙලා නැහැ. ඒ කියන්නේ තාම මේක යෝජනාවක් විදිහට විතරයි තියෙන්නේ. මේක පාර්ලිමේන්තුවෙන් අනුමත වුණොත් තමයි මේ විදිහට බ්‍රිතාන්‍යයේ පදිංචිය සඳහා ගතවන කාලය අවුරුදු 10 දක්වා දික් වෙන්නේ. ඒ වගේම බ්‍රිතාන්‍යයේ පුරවැසිභාවය සඳහා අයදුම් කිරීමට ගතවන කාලය අවුරුදු 10 දක්වා දික් වෙන්නේ. ඒ වගේම මේගොල්ලෝ පැහැදිලිව සඳහන් කරලා නැහැ තවම දැනට මෙහි ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන්ට මේක කොහොමද බලපාන්නේ කියන එක. නමුත් ගොඩක් දුරට බලාපොරොත්තු වෙනවා දැනට මේ රටේ වැලිඩ් වීසා එකකින් ඉන්නවා නම් ඒගොල්ලන්ට මේක ප්‍රශ්නයක් වෙන එකක් නැහැ කියලා. ඉතින් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා.